අයිබෝවන් දැන් දවස් දෙක තුනක විතර ඉඳලා පොඩි නිවුස් එකක් යනවා. සමහර බටහිර channels වල නම් ඒක එච්චර මේ highlight කරේ නෑ. මේ නමුත් මේ පාල්කි ශර්මගේ first post එකේ ඒක ටිකක් exaggerate කරලා කියනවා. මේ කියන්නේ ඊජිප්සියන් පෝසස් කියන්නේ ඊජිප්තු හමුදා සයිනයි පෙනින්සුලා එකට මූව් කරනවා කියන එක ඔබ්සර්ව් වෙලා තියෙනවා ඊශ්‍රායල් එකට. ඊශ්‍රායල් එකේ සම්බන්ධව වෝන් කරලා තියෙනවා කියන එක තමයි කියලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ ඉතිහාසය බැලුවොත් එහෙම 1948 ඉඳලම ඊජිප්තුවත් එක්ක යුද්ධ තිබුණා. 1948 1956 ඊට පස්සේ 67 මට මතක විදිහට බලමු පොඩ්ඩක් 1948 පළවෙනිම යුද්ධය තිබුණා. 67 යුද්ධය තිබුණා 6 days war එක. ඊට පස්සේ 73 යොම් කිපුර් war එක තිබුණා. ඊට පස්සේ ප්‍රධාන යුද්ධ ටික තමයි ඔය 1956 ඇවිල්ලා මේ සුවස් කැනල් එක සම්බන්ධ කෙනේ සුවස් කැනල් එක අත්පත් කරගන්න ප්‍රංශයයි ග්‍රේට් බ්‍රිටන් එකයි ඊශ්‍රායල් එකයි යුද්ධ කරලා ඇත්තටම සුවස් කැනල් එක අල්ලගත්තා. කියන්නේ සුවස් ඇල ඊජිප්තුවෙන් අල්ලගත්තා, අත්පත් කරගත්තා. ඒ වෙනකොට 56 දී ඊශ්‍රායල් ආර්මි එක කෙලින්ම සුවස් කැනල් එකට යනකම් ඔය සයිනයි පෙනින්සුලා එක කියන එක අත්පත් කරගෙන සුවස් කැනල් එකට ගාවට යනකම් හමුදා විහිදුවලා තිබුණේ. ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතුළු එක්සත් ජනපදයේ කට්ටිය විරුද්ධ වෙලා වැඩි විරෝධයක් ආව නිසා ඊට පස්සේ ඒගොල්ලෝ ඒක අතහැරලා ආපහු ආව සාමසාධක හමුදා ඊට පස්සේ මේ ප්‍රදේශවල හිටියා කාලයක් යනකම්. ඊට පස්සේ 1956 ඔය සිද්ධිය වුණේ. 1967 සිද්ධ වෙනවා 6 days war එක. ඒ කියන්නේ අරාබි ජාතීන් කීපයක් කියන්නේ ඊජිප්තුව, එතකොට සිරියාව කියන ප්‍රබල රටක්, ජෝර්දානය, ඊජිප්තුව ප්‍රධාන වශයෙන් ওই රටවල් අය ඉරාකෙත් සහයෝගය දුන්නා, පාකිස්තානේ පවා සහයෝගය දුන්නා. ඒ රටවල් එකතු වෙලා එකපාරම ලොකු ප්‍රහාරයක් කියලා කරන්න ලෑස්ති වුණා. ඒක කෙලින්ම දවස් 6න් ඉවර කරා ඊශ්‍රායලයේ. ඒකට කියනවා 6 days war එක කියලා. 6 days war එකේදීත් ආපහු පාරක් ඊශ්‍රායල් ආර්මි එක සම්පූර්ණයෙන්ම සයිනයි පෙනින්සුලා එක අත්පත් කරගත්තා. ඊට පස්සේ ඔහොම කාලයක් ගියාට පස්සේ 1973 මට මතක විදිහට බලමු පොඩ්ඩක් 1973ද කියලා. 1973 යොම් කිපුර එකෙදිත් ආපහු ඒ වගේම 1967 දී ආපහු සාමසාධක හමුදා ගෙනල්ලා ආයෙත් පොඩි ලයින් එකක් ගහලා එතන සයිනයි පෙනින්සුලා එකේ ලයින් එකක් ගහලා සාමසාධක හමුදා වලින් තමයි පාලනය කරේ. ඒ කියන්නේ බෝඩර් ගාඩ් එක කරේ. හැබැයි ඊට පස්සේ යොම් කිපුර එකේ 67 යුද්ධෙදී ආපහු පාරක් ඊශ්‍රායල් එක මේ සම්පූර්ණ සයිනයි පෙනින්සුලා එක අත්පත් කරගත්තා. ඉතින් ඔය දැන් යුද්ධ 3-4ක් ඔය වෙනකොට 73 විතර වෙනකොට 1973 වෙනකොට යුද්ධ 3-4ක් කළා. යුද්ධ 3-4ෙදිම සම්පූර්ණ සහ මුලින්ම ඒ කියන්නේ ඊජිප්තුවේ තිබිච්ච ගුවන් හමුදා බලය, ඒගොල්ලන්ගේ ටැන්ක්ස්, එතකොට ඒගොල්ලන්ගේ නෞකා බලය සම්පූර්ණයෙන්ම ඒ හැම යුද්ධකදීම 50%කට වැඩි ප්‍රමාණයකින් 6 days war එකේදී නම් ඒගොල්ලන්ගේ සම්පූර්ණ ගුවන් හමුදාවම විනාශ කරා. ඊශ්‍රායලෙන් ගහලා ඒගොල්ලෝ රෂියන් පයිලට්ලා පවා කුලියට අරගෙන හිටියේ. සම්පූර්ණ විනාශ කළා දැම්මා. ඊට පස්සේ වෙච්ච හැම යුද්ධකදීම අරගොල්ලන්ගේ ගුවන් බලය, නාවික බලය සම්පූර්ණයෙන්ම 50%කට වැඩි ප්‍රමාණයක් විනාශ වුණා ওই යුද්ධින්ද. ඉතින් කොහොම හරි අවසානයේදී ඔය අවුරුදු දශක ගාණක් සයිනයි පෙනින්සුලා එකම නැත්නම් සිනායි අර්ධද්වීපය පාලනය කරේ ඊශ්‍රායල් එකේ. ඒකේ ගෙවල් දොරවල් හදලා අඩු වැඩිම කියනවා නම් සෙටල්මන්ට් පවා හදලා තිබුණා. ඒ කියන්නේ ජනපද යුදෙව් ජනපද පවා හදලා තිබ්බා. යුදෙව් පන්සල් කියන්නේ සිනගොග් පන්සල්, එතකොට ජනපද හදලා තිබ්බා. ඒ දවස්වල ඉතින් මේගොල්ලෝ ඊශ්‍රායල් කට්ටිය විසිට් කරන්න ගිහිල්ලා තියෙනවා. බස් වල හරි මේ ගිහිල්ලා තියෙනවා. පාරවල් තාමත් ඒ පාරවල් තියෙනවා, හදපු පාරවල්. ඉතින් කොහොම හරි ජිමි කාටර් කියන ජනාධිපතිවරයා ඇමරිකාවේ 1978 යෝජනාවක් ගෙනාවා. ඒකට කියනවා මට මතක විදිහට කැම්ප් ඩේවිඩ් ඇකෝඩ් එක. කැම්ප් ඩේවිඩ් ඇකෝඩ් එකේදී ජිමි කාටර් කියනවා මේක රටවල් දෙක සමගි වෙන්න ඕනේ. ඒ සමගි වෙනවා නම්
ඊශ්‍රායලය රටක් විදිහට පිළිගන්න ඕනේ ඊජිප්තුව. ඒ වගේම ඊජිප්තුව ඊශ්‍රායල රටක් විදිහට පිළිගත්තට පස්සේ ඒ කියන්නේ සම්බන්ධතා ඇති කර ගන්න ඕනේ. ඊට පස්සේ ඊශ්‍රායල සම්පූර්ණ ඊජිප්තුවට අයිති ප්‍රදේශ වලින් ඉවත් වෙන්න ඕනේ කියලා. කොහොම හරි අවසානයේදී මේ මෙනකම් බෙගින් මට මතකද ජනාධිපති අගමැතිවරයා හිටිය මෙනකම් බෙගින් ඊශ්‍රායලයේ ඔහු ඒකට කැමති වුණා. අබ්දුල් නසාර් වෙන්න ඕනේ. නසාර් මට මතක විදිහට අපි පොඩ්ඩක් බලමු. නසාර් වෙන්න ඕනේ ඊජිප්තුවේ හිටිය ජනාධිපතිවරයා. අබ්දුල් නසාර් වෙන්න ඕනේ මට මතක විදිහට. ඔහු ඒකට කැමති වෙනවා. අවසානයේදී පීස් ට්‍රීටි එක අත්සන් කරනවා. පීස් ට්‍රීටි එක අත්සන් කරලා සම්පූර්ණ තමන්ගේ හමුදා ඉවත් කර ගන්නවා. ඒ කියන්නේ සම්පූර්ණ තමන්ගේ තිබෙන ජනපද ඔක්කොම ඉවත් කර ගන්නවා ඊශ්‍රායලයේ විසින්. සිනායි පෙනින්සුලා එක කියන්නේ සිනායි අයර්දද්වීපය කියන ඊශ්‍රායල වගේ දෙකක් විතර විශාල ප්‍රදේශයක්. ඒක කැමැත්තෙන් නේද කිසිම යුද්ධයක් නේ. කිසිම යුද්ධයක් කැමැත්තෙන් ඉවත් වෙනවා. හැබැයි ඔය ඇකෝඩ් එකේ තියෙනවා කැම්ප් ඩේවිඩ් ඇකෝඩ් එකේ තියෙනවා කිසිම ආකාරයකට දෙගොල්ල අතර එදිරිවාදිකම් නවත්තන්න ඕන කියන එක. එදිරිවාදිකම් අතරින්න ඕන කියන එක. ඉතින් ඇත්ත ඒ 79 ඉඳලා මේ වෙනකම්ම කිසිම එදිරිවාදිකමක් වුණේ නැහැ ඊජිප්තුව සහ ඊශ්‍රායලය අතර. ওই මොන ප්‍රශ්න ඇති වුණත් ඊජිප්තුව කිසිම දෙයකට ඉන්නෝලුනේ නැහැ. ඒකට ඒක ප්‍රතිඵලයක් විදියට 1979 ඔය ඇකෝඩ් එක අත්සන් කරාට පස්සේ මේ ඇරබ් ලීග් එකෙන් ඊජිප්තුව අයින් කරනවා. අනිත් අරාබි රටවල් ඊජිප්තුව අයින් කරන ඇරබ් ලීග් එකෙන් කොහොම හරි අබ්දුල් නසාර් කියන ජනාධිපතිවරයා වෙඩි තියලා මරනවට මතක විදිහට ඒ ඔය සාමයට එකඟ වුණා කියලා. කොහොම හරි වගේ සිද්ධීන් වෙලා අවසානයේ සෑහෙන කාලයක් මේ දෙගොල්ල අතරත් බොහොම හිත මිත්‍ර රටවල් දෙකක් අරාබි රටක් විදිහට ඊට කලින් ඉරානය සහ තුර්කිය සම්බන්ධතා ඇති කරගෙන තිබුණා ඊශ්‍රායල් එක. නමුත් අරාබි රටක් විදිහට පළවෙනියෙන්ම තානාපති සම්බන්ධය ඇති කරගත්තේ ඊජිප්තුව. ඉතින් කොහොම හරි දැන් දශක ගණනාවක් ගිහිල්ලා ඒ පීස් ඇකෝඩ් එක සයින් කළා. හැබැයි දැන් මේ වෙනකොට චන්ද්‍රිකා මාර්ගයෙන් හරි මොන ආකාරයෙන් හරි නිරීක්ෂණය වෙලා දෙනවා යම් ආකාරයක හමුදා රැඳවීම් කීපයක් සිද්ධ වෙනවා කියලා මේ කලාපේ. හැබැයි ඉතින් මෙහෙමයි. මේ වගේ අවස්ථාවක එහෙම කරයි කියලා හිතන්න බෑ. කියන්නේ යුද්ධයක් බලාපොරොත්තු වෙනවා කියලා කියන්න බෑ. මොකද ඔවුන්ට ඊජිප්තුව එහෙම මේ රටට විරුද්ධ යුද්ධයක් කරනවා නම් ඉතින් අනිත් එයාට සහයෝගය දෙන රටවල් ශක්තිමත්ව ඉන්න එපායි. මේ වෙලාවේ කිසිම ආධාරයක් ගන්න කිසිම රටක් ශක්තිමත් නැහැ. සිරියාව කියන්නේ විනාශ වෙච්ච රටක්. එතකොට තුර්කිය එහෙම උදව් කරන්නේ නැහැ. තුර්කිය කියන්නේ නේටෝ සමාජිකයෙක්. අනිත් අරාබි රටවල් එහෙම සෞදි අරාබිය වගේ රටවල් එහෙම යුද්ධ වලට මැදිහත් වෙන රටවල් නෙමෙයි. ඉතින් ඒ නිසා එහෙම ඊජිප්තුවෙන් යුද්ධයක් බලාපොරොත්තු වෙන්න බෑ. බලාපොරොත්තු වුණත් ඊජිප්තුව ඇතුලේ අනිත් සාමාන්‍ය ඉරානය සිරියාව වගේ රටවල් වලට වඩා වැඩි ශක්තියකින් මෙහි බුද්ධ්‍යංශ ක්‍රියාත්මක වෙනවා. ඊශ්‍රායල් බුද්ධ්‍යංශ ක්‍රියාත්මක වෙනවා. මේ මොකද සාමාන්‍ය විදිහටත් ව්‍යාපාර කටයුතු වල නිරත වෙලා ඉන්නවා මේ ඊශ්‍රායල් ජාතිකයෝ. සහ ඒ රටවල අනිත් රාජ්‍ය ආයතනවල ඕනතරම් ඒජන්තවරු නැත්නම් නියෝජිතවරු ඉන්න නිසා මේ ඊජිප්තුවට එහෙම ප්‍රහාරයක් කළ කරන්න බෑ. ඉතින් ඒ ගැන එහෙම කලබල වෙලා මේ වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් ආරක්ෂාව සම්බන්ධව ඉතින් ඊශ්‍රායලයේ අර දැනුම් දීමක් කරලා තියෙනවා. ඉතින් ඒක අපි බලමු ඉදිරියේදී මොන වගේ ඩෙවලොප්මන්ට්ස් සිද්ධ වෙයිද කියලා. ස්තුතියි.